මෙතෙන්ට විතර කපන්න හිතාගෙන තමයි කාවේ 90s වෙඩ් බොබ් එක විදිහට අර ක්ලාසික් ලුක් මේ එකක් තියෙන විදිහට. හහ. කලර් එක ගත්තොත් තුන් පාරක් හතර පාරක් විතර කලර් කරලා තියෙනවා. ඒ හැම පාරම අර හයිලයිට්ස් වගේ කරලා තියෙන්නේ මේ දැන් ඔල්රෙඩි කලර් එකක් තියෙනවනේ. ඔව් තියෙනවා ඒක මම ගිහිල්ලා මේ ඒ කියන්නේ අර මම රික්වයර්මන්ට් එක කිව්වේ අර පේන්නත් ඕනේ පේන්නත් බෑ පෙවුනම නෑ එක පාරක් පේන්නත් ඕන පේන්නත් බෑ පෙනුනේම නෑ. එතන මේ පාර පොඩ්ඩක් පේන්න කලර් එක අර බර්ගන්ඩි සයිඩ් එකට මෙරූන් සයිඩ් එකට තමයි යන්න ආස රවුන්ඩ් ලුක් එකට එච්චර කැමති නෑ. කොහොමද නෑ. ඕකේ. ඒ කියන්නේ මම බර්ගන්ඩි ෆෑන් කෙනෙක්. හරිම ක්ලියර්. අයිඩියා ක්ලියර්. අපි මේ පාරක් කරුම් පේන්නේම නැති කලර් එක. අයින්න ගෙදරින් බලන්නේ. ඔව් මේ පාර දැන් කලින් එක පාරක්වත් පෙවුන්නේ නැහැනේ පාට. කොණ්ඩේ මෙහෙම ලං කරලා බලන්න කියලා කිව්වා. මේ පාරවත් කලර් එක හොඳට කරගෙන ඉන්න. අස්මත් කිව්වා. ඕකේ මම වෙනක ලස්සන වැඩේ කරමු. හරි සටල් වෙන්න තත් දැන් ඔයා ආසනෑනේ ගොඩක් ඩ්‍රැමැටික් චේන්ජස් වලටනේ. අර ෆෝම් බර්ගන්ඩි කියන්නේ රෙඩිෂ් පැත්තට බරයිනේ. අර රෙඩිෂ් පර්පලිෂ් පැත්තට බරයි. සෝ එතකොට අර ඒකත් ඔයාට හරියම නියුට්‍රල් කරලා ඕන හැබැයි පේන්නත් ඕන. පේන්නත් අර ගොනේ පේන්නත් බෑ පේන්නත් ඕනේ හැබැයි චුට්ටක් විතර කරලා ගමන්. ඕකේ. හරි. අයිඩියා එකේ ෂේක් හරියම ක්ලියර්. අයිඩියා එක ක්ලියර්. එහෙනම් අපි වැඩ කරමු. හරි. එක්සයිටඩ්? Excited. වාව්. දේක පොල්. Completely changed නේ. කොහොමද? හිතා ගන්න බෑ. අර මං කිව්ව Exact colour එක. තමයි. කොහොම හරි අපි එතනින්ම නවත්ත ගත්ත ගානට. Thank you very much. අස්සනයි. ඒකේ මගේ කලර් එකක් තියෙනවා. අවසරයි. Thank you so much. අස්සනයි. That is හරිම very nice. ක්ලාසික් හරිම ඩීසන්ට්. හොඳට අහුම්කම් දුන්නා කියපුවා. අපිට අයිඩියා එකක් නැහැ නේ. කොහොමද කියලා මම ඔයාලා හෙයාර් ඩ්‍රෙසර්ස්ලා නෙමෙයි. සෝ එතකොට අපි ඔයාලට එක්ස්ප්ලেইন කරලා දෙන්න මේක කරොත් මෙහෙම වෙනවා. මේක කරොත් මෙහෙම වෙනවා. මේක කරොත් හොඳයි. හැබැයි ඔයාගේ රික්වයර්මන්ට් එකට fully ඒක අපි දෙනවා first priority දෙනවා. මොකද අර ඔයාලට එක්ස්ප්ලেইন කරලා දීලා අස්සන මෙතනට ගෙනාවේ. සරේ. ඔයා එන්ජොයි කරනවා නම් මගේ හෙයාර් එක මට එච්චර වෙන්න ඕන. මම ඒ බයිට කොහොමද දන්නේ නැහැ දැන් මෙච්චර කට් කරලා නැහැ. නැහැනේ. ඒ හින්දා එන්න අවසරයි. ඊළඟට අපි අර ඔයා පෙන්නුවා ඒ පාටට යන්න. කලක පේනවද? ඔව් පේනවා. දැන් බලන්න තියෙනවා. අර ගේට් රික්වයර්මන්ට් එක නේද? ඔව් එයාට පොඩ්ඩක් තිබ්බනේ නේ. කොලම්ස් ටික මට ෆිල් කරගෙන යන්න තිබ්බා. ආය හම්බ වෙනකන් then see you again. Bye. Bye.